තමුස මහ ජරා මිනිහෙක් කොයි බලන්නකෝ තාත්තේ වෙලාව කීයද කියලා අදත් තාම නෑනේ. ඔය ඉතින් බල බල ඉඳ හැල. මොකෝ අපි කියලා කරපුවා නෙමෙයි. මම ගන්න දන්නේ මිදනේ මං කිව්වේ. මෙත්ති තෝද නෑනේ නිකන් වටිනා කර කතා කරනකොට. බැනලා හදන්න බෑ තාත්තේ ඒගොල්ලන්ව. මේ ඔය ආදරේ වැඩිකම හින්දා තමයි තේරෙම. තාමත් මට මිනිහා ගන්න ඉස්සා. ප්‍රථම ආදුව ඈ මොන්න ගිහිල්ලා වඩා අප්පේ වරයි ප්‍රථම ආදුව කියමු දැෂ් මට දිවුරා ආදරේ මම කවුද ආදරේ මම ටුංගරුංගරුං කවුද මේ රශ්මිනේ කෑ ගහන්න එපානේ. මේ වගේද මං කෑ හරි මොම ඉන්නකෝ. ගින් තේරයක් කතා කරලා ඉස්සෙල්ලා ගිහිල්ලා යන්න ගින් තේරයක් කතා කරන්නකෝ උෂාන් මෙන්න ඔයාගේ තේක. එක තේකකට පදන් ආවේ මම වට දෙකක් හදා ගන්න ඕනේ. මේ විස්කේ තේක මම අරන් ඉන්නවා. හරි අරගෙනවා. ඇයි ඔය නම කියලා කතා කරන්නේ වැඩ කරන කෙනාට නම කියලාද කතා කරන්නේ මම හරි වචුට්ට ඉන්නවා. මේවා අල්ලගෙන බලන්න. ඔය ওই විදියට කර උඩ තියාගත්තොත් නම් ෂෝක් වැඩ කරනවා හරි වාපඩව තියාගන්න මම ඉගෙන චුට්ටක් හොඳේ. තමුසර මං තේ දෙයක් හදාගෙන ඉන්නේ කියලා කිව්වේ. තමුසර මොකද දුන්නේ එක දෙයක් හදාන් ආවේ? තේක හදලා තියෙන්නේ උෂාන්. තේක හදලා තියෙන එක තමුසර එකපාරෙන් තේ දෙක මරන් ගෙනෝ. තමුසර කේන්දේ දෙන්න නැද්ද කියනකෝ. ඈ? අර ළමයාත් බලන් හිටියා. මට කියන්න කවුද ඒ ළමයා? තමුසර ඒ කතාව වැඩක් නෑ නේ. තමුසර මං කියපු දේ කරනවා. තේරුණාද? තමුසර මං ගොන් ගෑණි ඉන්නේ ඔය. බලන්නකො තමුසේගේ හැටි. උදේ ඉඳන් තමුසේ අඳන් ඉන්නේ එක මේක ඇඳුම. නේ? ඔය අරගෙන ගත්තට පස්සේ ඒ ගෑණියෙක්නේ. බලන්න මේ කොච්චර ලස්සනද කියලා. තමුසේ වගේද? තමුසේ වල වැඩක් නෑ ඔය. තමුසේ මං කොහමද ඩිවෝස් කරලා දානවා. තමුසේ ඕනේ නෑ මට. ඩිවෝස් වැඩකාර ගෑණි මොකද්ද උෂාන් මේ කතාව නෑ ඒක හරි. ඔයාවත් කියන්න මොකද්ද මේ කතාවේ තේරුම ඔයා මෙයාව දන්නේ නැද්ද නංගි? දන්නේ නැද්ද අහන්නේ මම මෙයාව දන්නවා මොකද්ද මේ ඩිවෝස් කතාව කියලා මම අහන්නේ මේ ඉන්නේ මම මැරි කරපු කෙනා. මම මෙයාව කසාද බැඳලා දැන් අවුරුදු 2කටත් වැඩි. ඇයි ඔයා අතෙන්දිවත් මට මුකුත් කිව්වේ නැත්තේ? ඔයා කිසිම දෙයක් කිව්වේ නැහනේ. ඇයි ඔයා එහෙම කරන්නේ? උදේ ඉඳන් ගෙදර වැඩ කරන්නේ, තාත්තගේ වැඩ කරන්නේ ඔක්කොම ටික කරන්නේ මං තමයි. තාත්තත් වයසයි. ෂාන් මට ඉස්සර නම් හරි මාදරේ. දැන් ටික කාලයකට කලින් ඉඳන් එයාට මං අඳින විදිය හොඳ නෑලු. මං උයන ඒවා මං හදන තේක පවා ඒ හැම දෙයකම එයා දැක්කේ අඩුපාඩු විතරයි නංගි. ඒකට හේතුව මොකද්ද කියන මම දන්නේ නෑ. ඔයාව ගණන් ගන්න එපා අක්කේ. ඕනම කෙනෙක්ට ওই විදියට තමයි. අවුරුදු 2-3ක් කසාද බැඳලා ඉද්දි ඔයාට ඔයා ගැනවත් හිතන්න වෙලාවක් නැති වෙනවා තමයි. ඔයා මෙයා ගැන, මෙයාගේ තාත්තා ගැන හැමෝ ගැනම බලලා ඔයාට ඔයා ගැන හිතන්න වෙලාවක් නැති වෙලා. අන්න ඒකයි මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ. ඕනම කෙනෙක් කෙල්ලෙක් ගෑණියෙක් වුණාට පස්සේ ওই ටික ওই විදියටම වෙනවා අක්කේ. කවදා හරි මටත් ওই ටික තමයි. මාත් කවදා හරි ඔහොම තමයි. දැන් මෙහෙම හිටියට. ඔය හිතන්න එපා අක්කේ. තමුසට මෙච්චර හොඳ ගෑණියෙක් ඉද්දි තමුස මහ සෞත්තු මිනිහෙක් කොයි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? තමුසගේ හැම වැඩක්ම කර තමුස මහ ජරා මිනිහෙක් කොයි. විවාහයෙන් පසු කාලයත් සමග ඇගේ බාහිර රූපය වෙනස් විය හැකිය. නමුත් සැබෑ ආදරය බාහිර ලස්සනට බැඳීම සිටි. විවාහයට පෙර
ඇයට ආදරය කළ හදවත ඇගේ රූපය වෙනස් වූ නිසා වෙනස් නොවිය යුතුය. සැබෑ ආදරය කියන්නේ රූපයට නොව හදවතට ආදරය කිරීමයි.